සුබ දවසක් සියලුම දෙනාට. අද මම අරගෙන ආවේ ෆාම් වීඩියෝ සීරීස් එකේ 3 වෙනි එහෙම නැත්නම් අන්තිම වීඩියෝ එක. මේ වීඩියෝ එකේ මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ප්‍රින්කල් සහ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් අපි සකස් කරපු විදිය ගැන. ඒ වගේම තමයි අපි කලින් දාපු වීඩියෝ දෙක ඔයා තාම බැලුවේ නැත්නම් ඒ වීඩියෝ දෙකේ ලින්ක් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වීඩියෝ ටිකත් අනිවාර්යෙන් බලන්න. ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් රේන් ගන් සහ ස්ප්‍රේ ඉරිගේෂන් ගැන. හරි ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේ මතක් කරනවා ඔයාගේ ගාඩන් එකට ඔයාගේ වගාවට තනියම ඉරිගේෂන් සිස්ටම් එකක් සකස් කරගන්න කැමති කෙනෙක් නම් දැම්ම අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට ඒ සඳහා අවශ්‍ය දැනුම අපි නිරන්තරයෙන්ම ලබා දෙනවා. හරි එහෙනම් ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම බලමු ස්ප්‍රින්කල් ඉරිගේෂන් සිස්ටම් එක කොහොමද සවි කරගෙන තියෙන්නේ කියලා. හරි ඉතින් මෙතනදිත් අනිත් සිස්ටම් වල වගේම PVC output එකක් දීලා තියෙනවා. ඒකට අපි මේල් කනෙක්ටර් එකක් මගින් LDP ලයින් එකක් කනෙක්ට් කරගන්නවා. ඉතින් අපි මේ විදිහේ මේල් කනෙක්ටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මෙතනදිත් අපි අඟල් 1.5 මේන් ලයින් එකක් තමයි අරගෙන තියෙන්නේ. මේක අපි 1.5 භාගේ ක්ලෑම්ප් සවි කරගෙන තමයි ලයින් එක මේ විදිහට විදගන්නේ. ඉතින් මේ විදගත්ත ලයින් එකට අපි මුලින්ම මේ විදිහේ බැරල් නිපල් එකක්, භාගේ බෝල් වෑල් එකක්, ඊට පස්සේ මේ විදිහේ මේල් ඇඩැප්ටර් එකක් වගේම භාගේ LDP පයිප් එකක් අපි මේ ඇඩැප්ටර් එකට සවි කරගන්නවා. හරි අපි මේ භාගේ LDP පයිප් එක මීටර් 5 කෑලි වලට කපාගෙන තියෙන්නේ. මේ ස්ප්‍රින්කල් එකකින් වදින දුර ප්‍රමාණය වෙන්නේ මීටර් 5ක් වගේ. ඉතින් මේ කපාගත්ත පයිප් කෑලි T-mail කනෙක්ටර් වලින් මේ විදිහට අපි සවි කරගෙන තියෙනවා. ඒ වගේම මේ විදිහේ රයිසර් එකක් මේකට සවි කරගෙන තියෙනවා. හරි ඉතින් අපි මේ රයිසර් එකේ ඉහළ කොටසට ෆීමේල් සොකට් එකක් සහ මේ විදිහේ බැරල් නිපල් එකක් සවි කරගෙන තියෙනවා. මේ බැරල් නිපල් එකට තමයි අපි ස්ප්‍රින්කල් එක සවි කරන්නේ. හරි ඉතින් අපි දැන් ස්ප්‍රින්කල් ටික සවි කරගෙන අවසන් වෙනවා. අපි දැන් බලමු මේ වගාවේ ඩ්‍රිපර්ස් ටික කොහොමද සවි කරගෙන තියෙන්නේ කියලා. ඩ්‍රිපර්ස් වලට අපි අරගෙන තියෙන්නේ අඟල LDP ලයින් එකක්. ඉතින් අපි මෙතනදී මේ විදිහේ අඟලෙන් භාගේ ක්ලෑම්ප් තමයි අරගෙන තියෙන්නේ. මෙතනදී මේල් ඇඩැප්ටර් වලට තමයි මිලිමීටර් 16 LDP ලයින් ටික අපි සවි කරගන්නේ. හරි ඉතින් අපි වගාවේ දාලා තියෙන පැලපේලි අනුව ලයින්ස් ටික මේ විදිහට දා ගන්නවා. මෙතනදී අපි එක පැලයකට ඩ්‍රිප් දෙක ගානේ සවි කර ගන්නවා. පයිප් එක පන්ච් කරන්න මේ විදිහ අපි හෝල් පන්ච් එකක් පාවිච්චි කරනවා. ඉතින් අපි මේ විදිහට මේ පයිප් ටික පන්ච් කර ගන්නවා. මේ පේන ඩ්‍රිප් එක තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. මේ ඩ්‍රිප් එකකින් පැයට ලීටර් 8ක් වතුර වැටෙනවා.
ඩ්‍රිප් ටික ලයින් එකට සවි කරගෙන ඉවර වෙලා වතුර ටිකක් යන්න ඇරලා අපි මේ විදිහට ලයින්ස් ටික ඩිස්කනෙක්ට් කරගන්නවා. දැන් ඉතින් අපේ වැඩ ටික අවසానයි. අපි දැන් බලමු මේ සිස්ටම් දෙක කොහොමද වැඩ කරන්නේ කියලා.